ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. අප්‍රේල් මස 29 වෙනි දින කාලගුණය මොකක් වෙයිද? පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. සබරගමුව උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවේ. දකුණු පළාතේත් ඇතැම් ස්ථානවල උදැස්සන කාලයේදීත් වැසි ඇතිවේ. මධ්‍යම සබරගමුව උතුරු මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. සුළං නිර්ත දිශාවෙන් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 25-35 පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45 දක්වා ඉහළ යයි. පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වේ. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව විතර රළු වේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.